හායි ළමයි ආයුබෝවන් කියලා පිළිගන්නවා Simple Life with ටේෂානි මගේ YouTube channel එකට. අද දවස තමයි සිකුරාදා දවසේ උදේ වරුව තමයි මම අද ගෙනාවේ. උදේ පාන්දර නැගිටලා ඉතින් කුස්සියට ඇවිල්ලා ඒක බලන එක තමයි මගේ විනෝදාංශය. ඊට පස්සේ ඉක්මනට වෙලාව යන හින්දා ඉක්මනට ලිප පත්තු කරගෙන මං හදන්නේ මුලින්ම ලිප පත්තු කරපු හින්දා කේතලේ ලිපේ තියලා මගේ දවස වැඩවලට යන්න. අද මගේ බබාට මොන්ටිසෝරියේ තියෙන්නේ අද නූඩල්ස් දවස. ඉතින් එයාට ඒව හදන්න තමයි මං හදන්නේ. එයා නම් තාම නිදි. කැරට් ටික හූරලා සෝදලා ගත්තා. ලිප්ස් ටිකත් හොදලා ගත්තා. දැන් කැරට් ටික ලියා ගන්න තමයි තියෙන්නේ. ඒකත් කරගෙන එන්නම්. උදේ පාන්දරම නැගිටින ටිකක් කම්මැලි වගේ තමයි. ඒත් ඉතින් උදේම නැගිටින්න ඕනනේ. එයාට මොන්ටිසෝරි ගෙනියන්න කෑම එක හදලා දෙන්න ඕනි. යාව ලේස්ති කරන්න ඕනි. ඒව කරන්න ඉතින් අම්ම කෙනෙක්ගේ වගකීමක් නේ. ඒ හින්දා අපි ඉක්මනට උයාගමු. තාම වෙලාව දැන් 5:00 විතර ඇති. තා වෙලාව තියෙනවා. කම්මැලි ඉතින් උදේ පාන්දර තනියම කුස්සියේ ඉන්නට. හරි ඒක කපා ගන්න අතරතුරේ මං වතුර එකක් ලිපේ තියාගත්තා. ඔයාලට මට ඒක පෙන්වන්න අමතකුණා. නූඩල්ස් ටික හදාන්න මං එයාට විතරක් ඇති වෙන්න පොඩ්ඩක් තමයි හදාන්නේ. මොකද අපිට වෙනම බත්තු යන්න ඕනි. ඒ ටික හොඳට තැම්බෙන්න තියුවා. ඒකේ පැකට් එකේ තව ටිකක් තිබුණා. ඒ ටිකත් එහෙම දාලා ඒක තැම්බුණාට පස්සේ ඒක මම හොදලා අරන් තියාගත්තා. දැන් තෙල් ටිකක් ලිපේ තියලා මං ඉඟුරු සුදු ලූණු කැරට් ලීක්ස් එච්චරයි දැම්මේ. මොකද මේ අපේ බබා ලූණු දාලා නම් කන්න කැමතිම නෑ. එතකොට ලූණු කෑලි තෝරනවා. මම සමහර දවස්වලට අර සුදු ලූණු එක්ක ඉඟුරු එක්කම හැමම තලලා ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඒත් මං අද දැම්මේ නැහැ. සුදු ලූණු නම් දැම්මා. ඉතින් දාලා මේ ටික හොඳට තෙම්පරාදු වෙන්න තියුවා. ටිකක් වෙලා තෙම්පරාදු වෙනකොට තමයි මං කැරට් ටික දාගත්තේ. කැරට් ටිකක් දාගෙන ඒ ටිකත් හොඳට කවලම් කරා. කවලම් කරගෙන ඉවර වෙලා ඒ ටිකක් තියෙන්න දුන්නා. චුට්ටක් බැදෙන්න ඕනිනේ තෙලෙන්. එතකොට තමයි රස. ඉතින් නැත්තම් අමුයි වගේනේ. මොකද නූඩල්ස් දාලා ගොඩක් වෙලා කවලම් කරන්න බැහැනේ. ඒ නිසා දැන් ඒකට බිත්තරයක් දාගත්තා. එක බිත්තරයක් දැම්මේ මොකද චුට්ටයි හදන්නේ. ඒකයි ගොඩක් බිත්තර දෙකක් විතර දැම්මොත් පිලි රස වැඩි. එතකොට කන්නෙත් නැහැ. ඒකෙ හින්දා එක බිත්තරයයි මන් දාගත්තේ. ඒකත් හොඳටම අර බිත්තරේ තියෙන තෙත ගතිය ඔක්කොම මේ වෙලා කැරට් එක කවලම් වෙනකම් කවලම් කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ ඊළඟට අපි අර හදාගත්ත නූඩල්ස් ටික මේකට දාගන්න. මං ඒක වතුරෙන් හේදුවා. මොකද නූඩල්ස් වල තැම්බුවාම වතුරෙන් හොදන්න කියනවනේ. එහෙම නැතත් අර නිකන් අර ඇලෙන ගතිය වැඩි. මේ
හොදන්න නැතුව දැම්මහම ඒකෙ හින්දා මම සෝදලා ගත්තා. කැරට් දාලා දැන් ලීක්ස් වලින් ටිකක් දැම්ම. ඔක්කොම දැම්මේ නැහැ. මොකද කොළ පාට ගතිය තියෙන්න ඕනේ හින්දා චුට්ටක් දාලා මේ නූඩල්ස් ටික අපි එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකත් කවලම් කරගන්නවා. ඒකට මම සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකකුයි දාලා ඊට පස්සේ කවලම් කරගන්නවා. අන්තිමට අර ඉතුරු කරපු ලීක්ස් ටිකත් අන්තිමට බා ගන්නකොට දානවා. දැන් ටිකක් කවලම් කරලා බා ගන්න තමයි තියෙන්නේ. මම ඒක නූඩල්ස් එක හදලා ඉවර වෙච්ච ගමන් ඉක්මනට උයා ගත්තා. උදේට ඉව්ව දවල්ටත් එක්කම. එතකොට ලේසි මොකද අද මම තනියම ඉන්නේ. ඒ හින්දා දවල්ටත් එක්කම උයා ගත්තා. උයලා ඉවර වෙලා බබාගේ කෑම එකට කෑම පෙට්ටියට නූඩල්ස් ටික දාලා එයාව එක්කගෙන ගියා. ගිහින් ඇවිල්ලා මම මුලින්ම කරේ ගෑස් කරලා අතු ගාන එක. ඒ වැඩ ටික කරලා ඉවර වෙලා මම කෑම කන්න ගත්තා. අද මං හදපු කෑම කැකුළු බත් හදලා මෑ කරල් හැදුවා හින්දවලා. ඉස්ම තියෙන්න හැදුවේ නෑ මොකද දවල්ටත් තියාගන්න ඕනි හින්දා. මම බෝල්ලු මාළු හැදුවා. ඒක නම් ඉස්ම ටිකක් තියෙන්න හදාගත්ත මොකද හොදිය ඕනි හින්දා. ඒකත් බෙදාගමු. ආයේ ගෝව මැල්ලුමක් හැදුවා. එච්චරයි දවල්ටත් එක්කම ඉතින් මං ඉරුවේ. මොකද දැන් මං අනිත් වැඩ ටික කරලා ඉවර වෙනකොට මට ආයෙම මේ මොන්ටිසෝරියට යන්න වෙලාව හරි. ආයෙ දවල්ට යන්න වෙලාවක් නැහැ. වෙනද අම්මා ගෙදර ඉන්නව නම් අම්මා දවල්ට උයනවා. අද අම්මත් ගෙදර නැහැ. ඒකින්ද එක සැරේම උයාගත්තා. ඊට පස්සේ මං කාලා පැයක් විතර හිටියා. මොකද වැඩක් කරේ නැහැ. දැන් ඉතින් අවුවත් වැටිලා ටිකක් දවල් වෙලා ඒත් ඉතින් අතු ගන්න ඕනිනේ. අපේ ගෙදර මිදුලට සෑහෙන කොළ වැටෙනවා. මොකද වටේම ගස්. ඒ ටික අතු ගාලා ඉවර වෙලා මං උදේ යනකොට රෙදි ටික රෙන්සෝ දාලා ගියා. දැන් ඒ ටික සෝදලා වැලට දාන්නේ. හරි තව චුට්ටි යාළුවනේ හදා වගේ වැලක් කඩන් වැටුණා. ආයෙම හොදලා වනන්න සිද්ධ වුණා. දැන් ඒ වැඩ ඔක්කොම ගෙදර වැඩ ඉවර කරලා මම තේ ටිකක් හදන් බොන තමයි යන්නේ. මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මොකද දැන් තේ ටික බීලා මං ඉක්මනටම ලේස්ති වෙලා මොන්ටිසෝරියට යන්න ඕනි බබාව ගන්න. ඒ හින්දා ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.